Hi guys, කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කරන්න යන්නේ මේ සොම්බි විද්‍යාගාරයට තමයි යන්නේ. ඉතින් ඒ සොම්බි විද්‍යාගාරයේ ඔයගොල්ලෝ ඒ කියන්නේ බං ඒකේ පොඩි රහසක් තියෙනවා. හරිද? ඉතින් ඒ රහස ගැන තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ විද්‍යාගාරය ඇතුලේ තියෙන බඩු ගැනත් මම ඕගොල්ලන්ට පොඩි දෙයක් කියලා දෙන්නම්. හරිද? ඒ කියන්නේ විද්‍යාගාර සාමාන්‍යයෙන් ගේම් එකේ දකින්න නැති බඩු වගේක් තියෙනවා. හරිද? හරි ඉතින් ඔන්න මේ විදිහට ඔයගොල්ලෝ විද්‍යාගාරයට එන්නේ. ඉතින් මේක තමයි විද්‍යාගාරය. ජැක් එකට පිටිපස්සේ තියෙන්නේ. මෙතන ඩේන්ජර් කියලා ගහලා තියෙනවා. ඒ වගේම අර පැත්තෙන් අන්න අර කුළුණු අරවා උඩට මන් නැග්ගා. හරිද? මෙන්න මෙතන මේ පිටසක්වල යානයක් යනවා. ඉතින් මෙන්න මේවා ගයිස් ඔයගොල්ලෝ දන්නේ නැති අර සොම්බි ස්පෝන් වෙන්නේ මෙන්න මේවයි මේ. නිකන් අර ඇතුලේ වතුර නටනවා වගේ. හරි ගයිස් දැන් අපි මේක ඇතුළට ගිහිල්ලා බලමු. හරිද? ඉතින් ඕගලට පේන ඇති බං මෙහෙන් ඉන්නකොට මේක තියෙන ඇතුලේ බඩු පේන්නේ නැහැ. මේවා අපි ළඟට යනකොට තමයි බඩු ටික මැවෙන්නේ. හරිද? අපි පොඩ්ඩක් එකින් එක බලමු. ඉතින් මෙතන ඕගලට පේන ඇති නිකන් අර සොම්බිගේ ලේ වගේ අර එළියේ තිබ්බේ අර අන්න ඒවා මේ බිම් වැටලා ඒ වගේ මෙතන මේ කරන්ට් එක එහෙම සීන් එකක් තියෙන්නේ. ඒ වගේ මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරොත් සොම්බි එනවා අපිත් එක්ක වලියක් දාගන්න. හරිද? මේ මෙතන පොඩි අර මැෂින් එකක් වගේ මේ ඊතලයකුත් දාලා තියෙනවා අපිට මේක ක්ලික් කරන්න කියලා. ඒ වගේ මෙතන තියෙනවා do not press dangerous කියලා. මෙතන තියෙන්නේ බං do press not dangerous කියලා. හරිද? ඒ කියන්නේ මුන් අපිට ප්‍රෙස් කරන්න තමයි කියලා තියෙන්නේ එතනින්. හරිද? ඒ වගේ මෙතන තා පොඩි දේවල් ටිකක් තියෙනවා. මේ අර විද්‍යාගාරයක සාමාන්‍යයෙන් තියෙන අර බඩු තියෙනවානේ බා. මෙන්න මෙතන අර බැටරි එකක් තියෙනවා මේ මෙන්න ගයිස් වැදගත්ම දේ තමයි විදුලි පුටුව. සාමාන්‍යයෙන් වෙන තැනක මේ විදුලි පුටුව නම් දකින්න හම්බෙන්නේ නැහැ ගේම් එකේ. ඒ වගේ මෙතන මිනි ඔලුවකුත් ගහලා තියෙනවා. හරිද? මෙතන පොත් වගේක් තියෙනවා මේ. ඒ වගේ මෙන්න මේ උඩ මේ කම්පියුටරයක් තියෙනවා සහ මෙන්න මෙතන පතොක් ගහක් තියෙනවා බා. මෙන්න මේ පෙට්ටි තියෙනවා. මේ ඔයගලට පේනවා. මෙන්න බා මෙතන පතොක් ගහක් තියෙනවා. හරිද? ඉතින් මේ වගේ මෙතන අර උෂ්ණත්ව මේ එකක් තියෙනවා. ඒ වගේ මෙන්න මේක තමයි පානේ මේ ඩොලර් 300ක් ඕන ගයිස් අපිට මේක බොන්න නම්. හරිද? ඉතින් මම දැන් ඕගොල්ලන්ට බීලා පෙන්නන්නම්. හරිද? සමහර මං හිතනවා මේක ගොඩක් අය දන්නේ නැතුව ඇති කියලා. මෙන්න මෙතන අන්වීක්ෂයක් තියෙනවා මේකත් ගේම් එකේ දකින්න නෑ. හරිද? ඉතින් මේවා මෙන්න මම දැන් මේක කරන්න. ඉතින් guys මේ ස්කිල් එක තමයි අපිට යෝධයෙක් වගේ ලොකු වෙන්න පුළුවන්. මේ ඔකට පේන ඇති පැත්තේ. ඉතින් මේක මෙහෙමයි මෙතන එක විදිහේ පාන වර්ග තියෙනවා. හරිද? දැන් මම මෙතෙන්ට එනකොට වෙන එකක් තිබ්බේ. ආයි එනකොට වෙන එකක්. ඉතින් ඇන් ඩියුට් කියන පාස්වර්ඩ් එක මේ මං අතර හිර වුණා. හරිද? ඉතින් ඩියුට් කෝන් කියන පාස්වර්ඩ් එක ගැහුවාමත් ඕගොල්ලන්ට අර වගේම ලොකු යෝධයෙක් වෙන්න පුළුවන්. ඉතින් හරිද? එනතින් මං අදර මෙතනින් ගිහින් එන්නම්. වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.